ආයිබෝවන් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ you කියන නාම පදයට ක්‍රියාපද යොදන්නේ කොහොමද කියලා වර්තමානයේදී. එතකොට ඔයගොල්ලෝ මේකෙදි මතක තියාගන්න ඕනේ කාරණාවක් තියෙනවා. වර්තමානයේදී you කියන නාම පදයට ක්‍රියාපදයක් යොදනකොට මේ you කියන එකට ස්පෙෂල් verb එකක් අයිති වෙනවා. ඒ ස්පෙෂල් verb එක තමයි do කියන එක. ඒක ආයි වෙනස් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න you කියන එකට වර්තමානීය ක්‍රියාපදයක් යොදන වෙලාවට ඒකට අයිති වෙන ස්පෙෂල් verb එක තමයි you කියන එකට do කියන ස්පෙෂල් verb එක. ඕගොල්ලෝ මේක හොඳට මතක තියාගන්න. එතකොට අපි බලමු දැන් මේක කොහොමද හදන්නේ කියලා. එතකොට අපි බලමු උදාහරණයක් ඇටියට you go කියන්නේ මොකද්ද? you go කියන්නේ you කියන්නේ ඔයා, go කියන්නේ යනවා. එතකොට you go කියන්නේ ඔයා යනවා කියන එක. එතකොට ප්‍රශ්නේ අහනවා නම් මොකද්ද කරන්නේ? මං කිව්වනේ you කියන එකට අයිති වෙනවනේ ස්පෙෂල් verb එක do කියලා. ඒක මුලට ගන්න. එතකොට මුලට ගත්තාම do you go? do you go කියන්නේ ඔයා යනවද? හරිම ලේසි බලන්න. ඈ ප්‍රශ්නේ අහද්දි මුලට ගන්නවා do කියන එක. ඈ නැත්තම් නිකන් කියනවා. එතකොට ඒ විදිහට තමයි you go ඔයා යනවා, do you go ඔයා යනවද? එතකොට මේ ස්පෙෂල් verb එක වර්තමානයේට පමණයි do භාවිතා වෙන්නේ you කියන එකට. එතකොට මම එකින් එක ඕගොල්ලන්ට විස්තර කරන්නම්. අද තමයි you කියන එක විතරයි ඕගොල්ලන්ට විස්තර කරන්නේ. එතකොට ඕගොල්ලෝ හැමදාටම මතක තියාගන්න මේක අමතක කරන්න එපා. ආයි ලේසිම ක්‍රමය තමයි මේ ක්‍රමය. එතකොට දෙවෙනි උදාහරණය බලමු අපි. මේකේ තියෙනවා you eat කියලා. ඒ කියන්නේ you eat කියන්නේ මොකද්ද? ඔයා කනවා කියන එක. එතකොට ප්‍රශ්නයක් අහනවා නම් මොකද කරන්නේ? ඔයා කනවද කියලා අහනවා නම් මොකද කරන්නේ? you කියන එකේ ස්පෙෂල් verb එක මොකද්ද? do කියන එක. එහෙනම් අපි ඒක මුලට ගන්නවා. do you eat? ඔයා කනවද? හරිම ලේසි බලන්න. එතකොට ඔයගලන්ට මතක තියාගන්න ඕනේ මේ ස්පෙෂල් verb එක do කියන එක තමයි වර්තමානයේ සාමාන්‍යයෙන් අපි භාවිතා කරන්නේ. හොඳයි? එතකොට අපි ඊගාව එකත් බලමු මොකද්ද කියලා. you drink. you drink කියන්නේ මොකද්ද? ඔයා බොනවා කියන එකයි. එතකොට ඔයා බොනවද කියලා අහනවනම් do you drink? do you drink? එතකොට you කියන එකේ ස්පෙෂල් verb එක මොකද්ද? do. ඒක අපි මුලට ගන්නවා. හැබැයි අපි ඔළුවේ මතක තියාගන්න ඕනේ මේ do කියලා ස්පෙෂල් verb එකක් තියෙනවා. ඒක ප්‍රශ්න අහන වෙලාවට පමණයි අපි මුලට ගන්න කියන එක අපි මතක තියාගන්න ඕනේ. ඊගාවට මේ තියෙන්නේ පස්වෙනි එක හොඳට බලන්න. ඒකේ තියෙන්නේ you talk. you talk කියන්නේ මොකද්ද? ඔබ කතා කරන්න. එතකොට ප්‍රශ්න අහනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? you talk කියන්නේ ඔබ කතා කරන්න. ප්‍රශ්න අහනවා නම් do you talk? do you talk? ඔබ කතා කරනවද? එහෙනම් මතක තියාගන්න මේ හැම ක්‍රියාපදයක්ම you කියන එකට යොදන හැම ක්‍රියාපදයක්ම වර්තමානයේදී හරිද? ඒකට එන ස්පෙෂල් verb එක තමයි you කියන එකට do කියන එක. ඒක මුලට ගන්නවා. එතකොට මුලට අරගෙන තමයි ප්‍රශ්නේ අහන්නේ. ප්‍රශ්නේ අහන්න නැත්නම් අපි you talk ඔයා කතා කරනවා, you go ඔයා යනවා, you come ඔයා එනවා. ඒ වගේ අපිට ඕනම එකක් යොදන්න පුළුවන්. ප්‍රශ්නේ අහනවා නම් පමණක් do කියන එක මුලට ගන්න. එතකොට ඒක ඔයගොල්ලෝ හොඳට මතක තියාගෙන කරන්න. ඊගාව එක අපි බලමු මොකද්ද කියලා. you take. you take කියන්නේ මොකද්ද එතකොට? you take කියන්නේ ඔයා ගන්න. එතකොට do you take කියන්නේ ඔයා ගන්නවද? බලන්න මම උදාහරණ පහක් තමයි මේ අරන් තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ඕගොල්ලෝ පොතක් අරගෙන you කියන එක you කියන නාමපදයේ යොදලා ක්‍රියාපද දාන්න 20ක් විතර. you කියන නාමපදයට ක්‍රියාපද 20ක් විතර එකතු කරලා ඕගොල්ලෝ ලියන්න. මේ මම කරා විදිහටම ලියන්න. එතකොට ඕගොල්ලන්ට හොඳට ඕක මතක හිටිනවා. චුට්ටක් කරාට වැඩක් නැහැ 20ක් විතර කරොත් හොඳට මතක හිටිනවා. පොතක් අරන් ලියලා. එතකොට ඕගොල්ලන්ට කවදාකවත් ඕක අමතක වෙන්නේ නැහැ මේ ක්‍රමයේ. ඕගොල්ලන්ට ඕනම වෙලාවක මතක් වෙනවා you කියන එකට සාමාන්‍ය ක්‍රියාපදයක් යොදනකොට වර්තමානයේ එන ස්පෙෂල් verb එක do. ප්‍රශ්න අහනවා නම් අපි ඒක මුලට ගන්නවා. ඒ ඔක්කොම ඕගොල්ලන්ට මතක් වෙනවා. එහෙනම් ඕගොල්ලන්ට ජය වේවා. ඉදිරියට මං තවත් නාමපද අරගෙන ඒකට ක්‍රියාපද යොදන්නේ කොහොමද වර්තමානයේදී කියලා මම ඕගලන්ට කියලා දෙනවා. ඒ වගේම ප්‍රශ්න අහන්නේ කොහොමද කියලා මම ඕගලන්ට කියලා දෙනවා. අදට මම ඔයාලට කියලා දුන්නේ මේ you කියන එක විතරයි ගත්තේ. මොකද අපි එදිනෙදා කතා කරනකොට you කියන එක කොයි වෙලෙත් භාවිතා වෙනවනේ. ඔයා කියලා අපි ඕන කෙනෙකුට ආමන්ත්‍රණය කරන්නේ අපි ඔයා කියලා. එතකොට මම අදට ගත්ත you කියන එක ඉදිරියට මම ඕගලන්ට
ඉතුරු නාමපදත් අරගෙන ක්‍රියාපද යොදන්නේ කොහොමද කියන එක හොඳට කියලා දෙනවා. ඕගොල්ලන්ට තියෙන්නේ මම කියලා දෙන විදිහට කරන්න. ඕනම බැරි කෙනෙකුට මේ විදිහට පුරුදුනොත් ඉංග්‍රීසි පුළුවන් අනිවාර්යයෙන්ම. එහෙනම් හරියට කරමු. ජය වේවා.